හායි ඔයාලට මත්තක ඇති නේද අපි ගෙදර ක්‍රිස්මස් ට්‍රිය එක හදපු බ්ලොග් එක ඉතින් ඊට පස්සේ මම කිව්වාලට අපි ගෙදර කොහොමද ක්‍රිස්මස් එකට ඩෙකරේට් කරේ කියලත් බ්ලොග් එකක් ගේන්නම් කියලා. අනේ මොකක් හරි එරර් එකක් නිසා අප්ලෝඩ් කරපු වීඩියෝස් කීපයක්ම මට ආයෙත් ඩිලීට් කරලා රීඅප්ලෝඩ් කරන්න වුණා. ඒ නිසා කියන්න දුකයි ගයිස්, ක්‍රිස්මස් එක ටිකක් පහුවෙලා තමයි මට මේ ක්‍රිස්මස් බ්ලොග්ස් ටික අප්ලෝඩ් කරන්න සිද්ධ වුණේ. ඒ වුණාට මම හිතුණා මගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලා හැමෝම මේ වීඩියෝ එකත් බලයි කියලා. එහෙනම් අපි යමු ගේ සරසන වැඩේට. ඔයාලට මතකද දන්නේ නැහැ මම ක්‍රිස්මස් එකට ගත්තේ මොනවද කියලා පෙන්නුවා ඔයාලට. අන්න ඒ වීඩියෝ එකේදී මේ පුංචි ක්‍රිස්මස් ට්‍රී එකත් ඔයාලා දකින්න ඇති. ඒක තියෙනවා මෙතන තියෙන කොෆි ටේබල් එක උඩින්. මේ පාර නම් මට මේ විදිහේ රෙඩ් බෙරීස් දාලා වාස් එකක් නම් හදන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම මේ විදිහේ පොඩි පොඩි බ්‍රාන්චස් ටිකක් ගත්ත පෙටා වලින්. මේ කොළ අතු සාමාන්‍යයෙන් එක බංච් එකක් විදිහට තමයි ගන්න පුළුවන්. හැබැයි මම මේවා වාසයකට දාන්න කලින් මේ විදිහට පොඩි පොඩි අතු විදිහට කපා ගත්තා. ඊට පස්සේ මේක පොප්සිකල්ස් වලින් හදාගත්ත වාස් එකක්, හෑන්ඩ්මේඩ් වාස් එකක් වලට පේනවා ඇති. මට හිතුණා ඒ වාස් එකේ අර ලස්සන ඉස්තරික් වයිබ් එකක් තියෙනවා කියලා. ඒ නිසා ඒ වාස් එක තමයි මම යූස් කරන්නේ. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ අර බෙරි බ්‍රාන්චස් ටිකයි කොලාතු ටිකයි වාස් එකේ හිස්තැන් පිරෙන විදිහට ලස්සනට ඇඩ් කරගන්න එක. සමහර ඩෙකොරේෂන්ස් ගයිස් තියන්නේ කොහෙද කියලා එකපාරටම හිතාගන්න බෑ. එක තැනකින් තියලා ආයෙ තවත් තැනකට මාරු කරනවා. ඉතින් අර ඩෙකොරේට් කරනකොට එහෙම තමයි. දැන් ඔයාලට මතක ඇති මම ස්නෝ විලේජ් එකක් හැදුවා. ඒ ස්නෝ විලේජ් එක මම හැදුවේ ඩයිනින් ටේබල් එකට තියන්නනේ. හැබැයි ඊට පස්සේ මම ආයේ ඒකේ තැන වෙනස් කළා. ඒ ස්නෝ විලේජ් එක වෙන ටේබල් එකක තියලා ඩයිනින් ටේබල් එක උඩ මෙන්න මේ වාස් එක තිබ්බා. මොකද මට හිතුණා ඩයිනින් ටේබල් එකට අර ටිකක් කලර්ෆුල් වයිබ්‍රන්ට් ලුක් එකක් ඒවි කියලා මේ වාස් එක තිබ්බොත්. හරි, ඉතින් මම එක වාස් එකක් හදාගෙන ඉවරයි. ඊට පස්සේ තව පොඩි වාස් එකකින් මම ඊතුරු බ්‍රාන්චස් ටික එකතු කරලා ලස්සන ෆ්ලවර් වාස් එකක් හදාගන්නවා. ඉතින් මේ බලන්නකෝ ගයිස්, අපි හදපු වාසස් දෙක මාරම ලස්සනයි. ක්‍රිස්මස් එකට නම් මාරම මැචින්, හරිම වයිබ්‍රන්ට්. ඉතින් මේ දෙක අපි දැන් තියමු ඒ තැන්වල. හරි, අපි හදපු පුංචි වාස් එක තමයි මම මෙතන තියන්නේ. ඒකට මම ටේබල් මැට් එකක් තියලා ටේබල් මැට් එක උඩින් තියනවා අර වාස් එක. එතකොට තවත් ලස්සන ලුක් එකක් එන හින්දා. ඉතින් මම කලින් කියපු විදිහට ඩයිනින් ටේබල් එක උඩ තිබ්බ ස්නෝ විලේජ් එක මම දැනට අයින් කරලා එතනින් තියෙනවා මේ ලොකු වාස් එක. ඊට පස්සේ ස්නෝ විලේජ් එක තියෙනවා සෝෆා එක ළඟ තියෙන ටේබල් එකෙන්, මෙන්න මේ ටේබල් එකෙන්. මොකද මට හිතුණා ඒකට ගොඩාක් සුවටබල් කියලා මේ ස්නෝ විලේජ් එක. ඉතින් ඒ විතරක් නෙමෙයි, අපි ගාව තව ඩෙකොරේෂන්ස් ගොඩාක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒවයින් අපිට පුළුවන් වුණා මෙන්න මෙතන ටීවී ඒරියා එක ලස්සනට ඩෙකොරේට් කරගන්න. ඉතින් ඒ ටිකත් මම මේ විදිහට ඩෙකොරේට් කරගන්නවා.
ඉතින් කොහොමද ඩෙකරේෂන් එක ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මම ඔයාලා හැමෝටම wish කරනවා Merry Christmas and Happy New Year.